අයනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. වාසනාවන්ත පින්වතුනි, මේ දේශනා මාලාව තුලින් ඔබලාට පැහැදිලි කරලා දුන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩා ගන්නා අනුපිළිවෙල. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සඳහා අපි සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන පුරුදු විය යුතුයි. මෙතෙන්දී සීල ශික්ෂාව වශයෙන් ගෘහස්තව වාසය කරන කෙනෙක්ගේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ පංච සීලය ආරක්ෂා කිරීමයි. සමාධි ශික්ෂාව දියුණු කර ගැනීම සඳහා අපි මේ දේශනා මාලාවේදී ඔබලාට ඉදිරිපත් කරේ සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු ආනාපාන සති භාවනාවයි. ඒකම නිවසේ හෝ වෙනත් කටයුතු වලදී ඇවිදිනකොට සක්මන් භාවනාව පුරුදු වෙන්න කියලා පැහැදිලි කිරීමක් සිදු කරා. එතකොට භාවනා ක්‍රම දෙකක් සම්බන්ධ කරගෙන අපි සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් මේ දේශනා මාලාව තුළදී පැහැදිලි කරා. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වඩා වර්ධනය කරගන්නා වූ ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේක එකම ක්‍රමය කියලා හඳුනා ගැනීම නෙමෙයි අවශ්‍ය කරන්නේ. මේ පැහැදිලි කරේ ඔබලාට පහසු වෙන්න අද ලෝකයේ වර්තමානයේ හුඟක් දෙනෙක් මේ සතිපට්ඨානෙ වඩලා මේ වගේ භාවනා ක්‍රමවලින් ඉදිරියට යන්න උත්සාහ කරනවා, ප්‍රතිඵල අරන් තියෙනවා. එනිසාවෙන් පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට ඒ කරන ආකාරය කුමක්ද කියලා ධර්මානුකූලව විස්තර කිරීමක් තමයි මේ දේශනා 12 තුලම එහෙනම් සිදු කරලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අද දවසේ මේ අවසාන දේශනාවේදී මාතෘකාව වශයෙන් තබා ගත්තේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරේ කුරු රටදී. හැබැයි මේ කුරු රට මේ දේශනාවෙන් හුඟක් ප්‍රයෝජන ගත්තේ ගිහි අයයි. ඔයගොල්ලොත් අහලා ඇති නැත්නම් ඉස්සර ධර්ම දේශනාවලදී ශ්‍රවණය වෙලා ඇති මේ කුරු රට බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරාට පස්සේ ඒ ගම්මානවල සිටින අය ළිඳේදී පවා කතා බහ කරලා තියෙන්නේ තමන් වඩන කමඨහනක් ගැනයි. දැන් මා හිතන විදිහට දැන් මේ පින්වතුන්ටත් මේ සති 12 තුල, ඒ කියන්නේ මාස 3ක් පමණ කාලයක් තුල මේ පැහැදිලි කිරීම දවසකට පැය භාගයක් හෝ මේ භාවනාව ගැන නිරත වීමක් සිදු වුණා නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය ගමේ සාමාන්‍ය ජීවිතය තුළ තව යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් තරමේ දැනුමක් මේ ගැන ලැබෙනවා. ඉතින් එදා කුරුරට ඒ වැසියන් මේ දේශනාව සිදු කරාට පස්සේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ඒ භාවනා කමඨහන් වැඩිම හේතු කොටගෙන හැමදෙනාම මේ කමඨහන් ගැන කතා කිරීම දියුණු වෙලා තියෙනවා. අනිත් දේවල් වලට වැඩිය ඒගොල්ලන්ට මේ භාවනාව උතුම් වෙලා තියෙනවා. ඉතින් ඔබලාටත් මේ විදිහේ මේ භාවනාව ගැන තව කෙනෙක් එක්ක කතා බහ කරන්න තරම් දැනුමක් ලැබෙනවා නම් ඒක තමයි මේ දේශනා මාලාවේ අපේ බලාපොරොත්තුව. ඉතින් මේ විදිහට මේ දේශනාව සිදු කරන බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ ධර්මකාරණා දේශනා කරන්න පළමුව සූත්‍රයේ මුලින් අමුතු විදිහේ වෙන කිසිම සූත්‍රයක නොපෙන්නන විදිහේ ආනිසංස 7ක් ගැන පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙනවා. මෙන්න මේ ආනිසංස 7 ඇතුළත් වෙන pāli පාඨය තමයි අපි මේ අවස්ථාවේදී මේ පින්වතුන්ට ඉදිරිපත් කරේ. එය තමයි ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ
සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. මෙන්න මේ කියන ආනිසංස 7. මේ ආනිසංස 7 විශේෂ ආනිසංස 7ක් විදිහට බුදුහාමුදුරෝ මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න පළමුව දේශනා කරේ ඇයි? මේ සතිපට්ඨානයේ එකම මාර්ගය කියනවා මේ ආනිසංස 7ට. මේ ආනිසංස 7 ඔයගොල්ලන්ට මේ සතිපට්ඨානයේ වඩනකොට ටික ටික ඇති වෙනවා. Tamanට තේරුම් ගන්න බෑ. නමුත් ධර්මානුකූලව විස්තරයක් දැනගත්තොත් ඔය බොජ්ජංග තරමට භාවනාව දියුණු වෙනකොට නැත්නම් මලමිනියක් ඔය කය ගැන අවධානයෙන් ඉන්නකොට මේ ආනිසංස වලින් මූලික ආනිසංස 5ක්ම Taman තුලින් දැක ගන්න පුළුවන්. එතකොට මේ ආනිසංස 7 ඉස්සෙල්ලාම වෙන් කරගමු. මොනවද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනිසංස 7? පළවෙනි ආනිසංසය තමයි සත්තානං විසුද්ධිය කියන ආනිසංසය. සත්‍යයේ පිරිසිදු වීමට ඒකායන මාර්ගය මෙන්න මේ සතිපට්ඨානයයි කියන එක තමයි පළවෙනි ආනිසංස දේශනාව. ඒකායන මාර්ගය කිව්වම වරද්ද ගන්න එපා. තව මාර්ගයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ මාර්ගවලිනුත් මේ මාර්ගයට වැටෙන්න ඕනේ වගේ නැත්නම් වැටෙන්න අවශ්‍යයි කියන එක තමයි මේ ඒකායන මාර්ගය කියන්නේ. මේක ඍජුම මාර්ගය. පළවෙනි ආනිසංසය සත්තානං විසුද්ධිය. සත්‍යයේ පිරිසිදු බව ලබා ගැනීම. දෙවැනි ආනිසංසය තමයි ශෝක සමතික්කමාය. ශෝකය ඉක්මවන්න තියෙන නැත්නම් ශෝකය ඉක්මවීම කියන ආනිසංසයත් මේ සතරතිපට්ඨානෙ වැඩිවීමෙන් ලැබෙනවා. තුන්වෙනි එක පරිදේවේ ඉක්මවීමත් ලැබෙනවා මේ සතිපට්ඨානෙ වැඩිවීමෙන්. ඊළඟට තියෙනවා දුක අත්ංගමාය. දුක කියන්නේ මේ කායිකව ලැබෙන වාඩි වෙලා ඉන්නකොට වෙන්න පුළුවන් වෙනත් කයට මොනවා හරි ස්පර්ශයක් දැනෙන වෙලා මොනවා හරි වැදිලා කැපිලා කෙටිලා ওই වගේ කයට දැනෙන වේදනාව අකමැති වේදනාව දුකයි. මේ සතිපට්ඨානයේ වැඩුවම මේ දුක නැත්නම් කායික වේදනාව නැති කරන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ දෙන ආනිසංසය තියෙන අත්ංගමාය. මේ දුක තමන්ගේ දෙයක් නොවන බව හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් දුක නැති වෙනවා කියන එක නෙවෙයි කායික දුක, කයේ දැනෙන වේදනා ස්වરૂපය නැති වෙනවා කියන එක නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ දුක මගේ උනේ ඒක අපිට වැරද්දා. මේ සංසාරයේ ගෙනියන ක්‍රමයක්. සතිපට්ඨානයේ වැඩුවම වෙනවලු දියුණු කරගන්න පුළුවන් මේ දුක අත්ංගමාය කර හැකි. ඒ කියන්නේ දුක මගේ නෙවෙයි. දුක නැතුව නෙවෙයි. කායික දුක තියෙනවා. ඒක මගේ කියලා බදාගත්ත එකෙන් වෙච්ච හානිය නවත්ත ගන්න පුළුවන්. ඒක තමයි එතකොට ආනිසංස වලින් 4 වෙනි එක. 5 වෙනි එක දෝමනස්සානං අත්ංගමාය. එතකොට දෝමනස්සය කියන්නේ මානසික පසුතැවිල්ල. එතකොට හිතට ඇති වෙන පසුතැවිල්ල. දුක කියන්නේ කයට ඇති වෙන අපහසුතාවය. එතකොට කයට දැනෙන අපහසුතාවය තමන්ගේ කියලා ගත්ත එක වැරද්දක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අපිට එහෙම නොසලකා හරින්න බෑ. ඒ වගේම හිතට දැවෙන දෝමනස්සය අසතුටුතාවය තමන්ගේ කියන එක අහක් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු පෙන්නනවා සතිපට්ඨානිය වැඩුවොත්. දැන් ඔය කියන ආනිසංස ටික දැන් ඔතෙන්ට වෙනකොට 5ක් කියවුණා. සත්තානං විසුද්ධියා කියන එක, ශෝක පරිද්දවානං සමතික්කමාය කියන ආනිසංස 2, ඒ වගේම දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය. එතකොට මෙන්න මේ ආනිසංස 5 ලෞකික ස්වરૂපයක් තියෙනවා. මේක ලෝකෝත්තර විදිහේ එකක් නෙමෙයි. මේ ආනිසංස 5 බොජ්ජංග ධර්ම වැඩෙනකොට හඳුනා ගන්න පුළුවන් ආනිසංස 5. බොජ්ජංග ධර්මත් කියන්නේ ලෞකිකත්වයේ තියෙන දෙයක්. බොජ්ජංග ධර්ම පසු කරලා සම්මාදිට්ඨි ලාභියෙක් කියලා ඊගාව කරන භාවනාව බොජ්ජංගම වෙනවා. එතකොට එයාට සම්මාදිට්ඨියෙන් එහා තියෙන බොජ්ජංගයක් වැඩෙන්නේ. නමුත් සම්මාදිට්ඨිය මුලින්ම ලැබෙනකම්ම වැඩෙන බොජ්ජංග ටිකේදී මේ කියන ගුණාංග දකින්න පුළුවන්. අවසානයේ කියන
දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස අධිගමාය. ඒ කියන්නේ ඥානයෙන් ඉදිරියට යන්න. මේ ඥානය කියලා ගන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මෙන්න මේ ඥාන ටික තමයි මෙතන ඥානස අධිගමාය කියලා පෙන්වන්නේ. සෝවාන් වීමට හා සකදාගාමි වීමට මේ ඉස්සරහට ධර්මයේ යන්න තියෙන එකම ක්‍රමයක් සතිපට්ඨානය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ ආනිසංශය. ඒ කියන්නේ ඥානස්ස අධිගමාය කියන ආනිසංශය ලෞකික නෙමෙයි ලෝකෝත්තරික. ඊළඟට නිබ්බානස්ස සච්ච ක්‍රියාය අවසාන 7 වෙනි ආනිසංශය මේකත් ලෝකෝත්තරයි. එතකොට මේ ලෞකිකත්වයෙන් ඉක්මවලා තියෙන මේ ආනිසංශ දෙක අපිට වැඩි කතා කරන්න බැරි වුණාට එතනින් මෙහා තියෙන සත්තාන විසුද්ධිය කියන එකයි ශෝක පරිද්දවාන සමතික්කමාය කියන එකයි ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කියන මේ ආනිසංශ පහ ගැන යම්කිසි විදියට පළපුරුද්දෙන් කතා කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. මේ භාවනාව තුළින් හොඳින් තේරුම් ගත්තොත් මේ අංග ටික ටික එන ස්වરૂපය හරි නිරීක්ෂණයකින් ඉන්නකොට හරි භාවනාවක් බහුලීගත වීම තුළ Tamanට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ ආනිසංස 7 පළවෙනි ආනිසංසයෙන් කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සත්‍යයේ සත්තාන විසුද්ධිය කියන්නේ බුදුහාමුදුරුවෝ කුමන ධර්මයකටද? සත්තාන විසුද්ධිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සංසාරගත සත්‍යයේ යම්කිසි අවස්ථාවක නීවරණ යටපත් වෙනවද අන්නේ තැන ඉඳලා ඒ සත්‍යය නීවරණ යටපත් වෙලා ගෙවන කාලේ විසුද්ධි කාලය. පිරිසිදු කාලයක්. ඒතර සත්තානං විසුද්ධිය කියන එක රඳාපවතින්නේ මේ නීවරණත් එක්කයි. දැන් මේ පින්වතුන්ට මේ බණ අහනවා කියන කාලය තුල සත්තානං විසුද්ධිය කියන මානසික ස්වરૂපයක් නැහැ. හේතුව තමයි අපි බණ ඇහුවට දැන් අපේ නීවරණ මනසේ ක්‍රියාකාරී. එතකොට නීවරණ මනසේ තියෙනකොට සත්‍යය පිරිසිදු නැහැ. එහෙමනම් අපි මේ වෙලාවේ පිරිසිදුභාවයක් නැති වුණාට ලෝකයේ ඉන්න බ්‍රහ්ම ලෝක, ඒ කියන්නේ රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ નિરાයාසයෙන්ම විසුද්ධියකටපත් වෙලා. ඒ කියන්නේ නීවරණ යටපත් වෙලා. යමෙක් මිනිස්සෙක් වෙලා හිටියක් කමන්නේ, දෙවියෙක් වෙලා හිටියක් කමන්නේ, සමත භාවනාවකින් ධානා මට්ටමක ඉන්නවා නම් එයා විසුද්ධියකටපත් වෙලා. සත්තාන විසුද්ධිය කියන ගණේ ඒ කාලේ ගත කරනවා. එතකොට මේ සමත භාවනාවක් දියුණු කිරීමෙන් නීවරණ යටපත්චරාද ඔයගොල්ලෝ උදාහරණයක් ගත්තොත් මෛත්‍රී භාවනාව දියුණු කරලා නීවරණ යටපත් වෙන්න තත්ත්වයකට ඒ භාවනාව ප්‍රගුණ කරොත් බහුලීගත කරගත්තොත් ඒ නීවරණ යටපත් වෙච්ච කාලයේ තමන්ගේ පිරිසිදු වීමකින් ඉන්නේ. මනස පිරිසිදුයි. ඔන්න ඕක තමයි පළවෙනි දේ. දැන් අපි ඉගෙන ගත්ත භාවනා ක්‍රමේ ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවට අයිති ආනාපාන පබ්බේදී අර දීර්ඝ හුස්ම ගැන අවධානයෙන් ඉඳනවා. ඒ වගේම කෙටි හුස්ම, ඒ වගේම සබ්බකාය පටිසංවේදී, ඒ වගේම පස්සම්බයං කාය සංකාරං කියලා අවස්ථා 4ක් මේ පින්වතුන්ට මුලදී පැහැදිලි කරා. මෙන්න මේ ධර්මතා 4 හරියට තමන්ගේ හදාගත්තේ මනෝලෝකයකින් යන්නේ නැතුව, විශ්වාසයකින් යන්නේ නැතුව බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මතාවය අනුවම සතියෙන් යුක්තව භාවනා කරගෙන ගියා නම් ඔන්නේ පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාව යෙදිච්ච මොහොතක් තියද ඒ මොහොතේ ඔය සත්තානං විසුද්ධියා කියන ආනිසංසයේ භුක්ති විඳින මොහොතක් වෙනවා. සත්තානං විසුද්ධිය අනිවරණ යටපත් වෙච්ච මොහොතක් වෙනවා. හැබැයි මේක ඉගෙනගෙන තමන් මෙහෙමයි කියලා හදාගෙන ඉන්න බෑ. ධර්මයේ සතියෙන් යුක්තව පුරුදු කිරීම තුළ අහම්බෙන් එන දෙයක් වෙනවා. තමන් මෙතනද ඉන්නේ කියලා හෙව්වත් එතනින් අහක් වෙනවා. මේක තමයි හැටි. මේ නීවරණ වලට එච්චර සක්‍රිය වෙන්න හැකියාවක් අපේ මනසේ තියෙනවා. තමන්ගේ පරේෂණයක් තියෙන්නේ හොයලා බලන්නේ මේ නීවරණ හරහායි. එතකොට ස්වයංක්‍රීයව කාලයක් තිස්සේ මේ භාවනාව පුරුදු වෙනකොට નિરાයාසව මෙන්න මේ හරහා යන අවස්ථාවවලදී ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔන්නේ සත්තාන විසුද්ධිය කියන ගුණය ඔයගොල්ලෝ ළඟ එනවා. ඒක වැඩි කියලා හිතින්නේ නැහැ.
ආයේ නීවරණ රැගෙන නීවරණ වල ආක්‍රමණයට අපි ලක් වෙනවා ඒ මොහොතේම. ඒකට කමක් නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ හැකිතරම් දිනපතා මේක බහුලීගත කරන්න. ඒතර සත්තාන විසුද්ධිය කියන ආනිසංසය ගැන මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මේ භාවනා කරන කෙනාට අමුතුම ආනිසංස ටිකක් ලැබෙනවා. මේක හරි වැදගත් ආනිසංස දෙකක්. ශෝක පරිද්දවාන සමතික්කමාය. ඒ කියන්නේ ශෝකය පරිදේවේ සමතික්කමාය කියන වචنين බුදුහාමුදුරු පෙන්නනවා. මේ සමතික්කමාය කියන්නේ ඉක්මවනවා. අපි මේ සංසාර ස්වરૂපයේ තියෙන නරකම වැරද්ද තමයි මේ සංසාරයේ ජීවත් වෙනකොට මේ විදිහට කුමන හෝ පහසුකම් ඇතුව ජීවත් වුණත් අපේ මේ ශෝකය හා පරිදේවය කියන මේ මානසික ධර්මතා දෙක මේක ප්‍රධාන දුකට හේතු වෙන කාරණා දෙකක්. මේ ශෝකයයි පරිදේවයයි අපේ මනසේ වැඩෙනවා. දැන් මේ බණහන වෙලාවේ වුණත් ඔයගොල්ලන්ට මේ බණහන මෙච්චර හොඳ පින්කමක් කරනකොට මේ ශෝකයට රිංගන්න පුළුවන් තමන්ගේ මනසට වැඩෙන්න පුළුවන්. මේ ශෝකය වැඩෙනවා කියන්නේ වඩන ධර්ම අපි ළඟ තියෙන තුනයි. ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව. වායාම සති සමාධි කියන දේවල් මේ අංග තුන විතරයි වඩන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ශෝකයත් රිංගන්නේ ඔන්න ඔය අංග තුන හරහායි. දැන් ශෝකය කියන එක තුල පුළුවන්කම තියෙනවා අපිට දිගට වඩන්න. භාවනාව වඩන්න අපි ඉගෙන ගන්නවා. දැන් හුස්ම ගැන අවධානයෙන් ඉඳ ඉගෙන ගන්නවා. පුරුදු වෙන්න ඕනේ. මෛත්‍රිය භාවනාව දියුණු කරගන්න ඉගෙන ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. මේ භාවනාවක් පුරුදු කිරීමක් වෙලා මහන්සියෙන් යුක්තව ඕනකමින් යුක්තව පුජ්‍යලයේ දියුණු කරගන්න ඕනේ ගුණයක්. නමුත් ඒ භාවනාවට විරුද්ධ පැත්තේ ඉන්නේ ශෝකයයි. මේ ශෝකය කියන එක අපේ උප්පත්තියෙම ජම්මයෙන්ම ගේනවා වඩන විදිය. ඒක හින්දා කවුරුවත් ඉගෙන ගන්න ඕනේ නැහැ මේ ශෝකය වඩන්න. ඉබේම ශෝකය වැඩෙන. තේරුණානේ? දැන් උදාහරණයක් විදිහට මේ බණ ඇහුවත් දැන් බණ අහන එක මහා විශාල කුසලයක් කියලා ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේ බණ අහන කාලය තුල සමහර විනාඩි 2 3 ඊට වැඩි ගණන් ඔයගොල්ලන්ට ශෝකය වැඩෙන්න පුළුවන්. පුංචි දෙයකින් මේ ශෝකය ඇති වෙයි. දැන් පුංචි දෙයක් කියන්නේ මම හිතනවා දැන් මේ ධර්ම දේශනාවේ මම වචන කියනවා. මේ වචනයක් තේරුන්නේ නැහැ කියලා මනසට ආපු හැටිය අන්න ඒක ශෝකයට ආහාරයක්. දැන් තේරුන්නේ නැහැ කියන එක වඩන්න පුළුවන්. දිගට. ඒ කියන්නේ තේරුන්නේ නැහැ කියන එක එහෙනම් මනසේ විනාඩි ගාණක් තියෙනවා. දැන් විනාඩි ගාණක් තියෙන්නේ කොහොමද? එකම දේ. මේක තමයි වැඩිම. තේරුණානේ? ඒකට ප්‍රබලම සතුර අපේ ජීවිතයේ ඉන්නේ මේ ශෝකයයි. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ජීවත් වෙච්ච එක දවසක් ගත්තොත් පැය 24 වැඩියෙන් යෙදিলা තියෙන ශෝකයයි. වැඩිලා තියෙන ශෝකයයි. දැන් ওই ශෝකයට අමුතු දෙයක් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දැනගත්ත මේ ධර්මයේ. මේ ශෝකය අහක් කරන එක තමයි විපස්සනාවකින් කරන ලොකුම කාර්යය. කොහොමද අහක් කරන්නේ? හිතලා අහක් කරන්න බෑ. කතා කරලා අහක් කරන්න බෑ. සාකච්ඡා කරලා අහක් කරන්න බෑ. පොච්චියෝල අහක් කරන්න බෑ. මේක ශික්ෂාවකින් අහක් වෙන්න ඕන. ඒතර ශෝකයක් වැඩෙන ධර්මයක්. ඒ වඩන්නත් යදාගන්නේ වායාම සති සමාධිමයි. ඒකට ශෝකයේ වඩනකොට ඔයගොල්ලන්ට පුළුවන් භාවනා කරනවා වගේමයි. බලන්නකො ජීවිතේ පිටිපස්සේ හැරලා බැලුවොත් තමාගේ අනුන්ගෙන් හොයන්න ඕනේ නැහැ. අනික් අය සංසන්දනය කරන්න එපා. තමන්ගේ ජීවිතේ පිටිපස්ස බලන්න. අතීතේ බලන්න. තමන්ට දැන් භාවනා කරන්න ගියොත් බඩගිනි කියලා කරන්න බෑ. සත්තු කෑ ගහනවා, මිනිස්සු කෑ ගහනවා, රේඩියෝ දාලා, ටීවී දාලා භාවනා කරන්න බෑ කියන එක තමයි අපි කියන්නේ. අනික් අය කරදර කරනවා, කතා කරනවා, ඒකින්ද භාවනා කරන්න බෑ කියලා අපි කියන්නේ. එතකොට භාවනාවත් වායාම සති සමාධි වලින් වඩන බුදුහාමුදුරන්ට වැදගත් මේ සංසාරයේ ඉවර කරන්න විමුක්තිය ලබා ගන්නා වූ ශික්ෂාවක්, කරන්නා වූ ශික්ෂාවක්. ශෝකය එහෙම එකක් නෙමෙයි, සංසාරයේ හදලා දෙන්න
කරන භාවනාවක් වගේ එකක්. ඒකට ශෝකයේ වඩනකොට ඔයගොල්ලන්ට ඔය කියන කිසිම පහසුකමක් ඕනේ නැහැ. සමහර විට අද විනාඩි 5-10 භාවනා කරනකොට ඔයගොල්ලන්ට හුඟක් අපහසුකම් දැනෙනවා. නමුත් බලන්න ජීවිතේ පිටිපස්ස දවස් ගණන් ඇඳන් උඩ පුටු උඩ ඒ වගේ තැන්වලදී ශෝකයේ වඩලා කොච්චර තියෙද? එතකොටත් ඔය කියන සද්ද තිබුණාට වැඩක් නැහැ, ගාණක් නැහැ. ටීවී දැම්ම කියලා ගාණක් නැහැ. තව කෙනෙක් කතා කරා කියලා ගාණක් නැහැ. ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඇඳගෙන නිදාගෙන නම් ඉන්නේ නිදාගෙන ඒකෙන් නැගිටින්නේ නැහැ, කණ්ඩ ඕන්නේ නැහැ. දවස් ගණන් නොකා හිටියේ. නමුත් ඔයගොල්ලන්ට දවස් එක වේලක් නොකා භාවනා කර හැකියි. බලන්න අපේ දෙපැත්ත මේ. ඔන්න ඒ දෙපැත්ත වෙනස් කරන එක තමයි බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨානෙන් කරන්නේ. ශෝකාරමුණක් ආවොත් ඕන කෙනෙකුට ඕන තරම් කාල ඕන දෙයක් ඉවසගෙන ඒ අරමුණ වඩා ඉන්න එක තමයි ශෝක වෙනවා කියන්නේ. ඒකේ ප්‍රතිඵලය හැඬීම වැළපීම වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ නොකා නොබී හිටියනම් කායෙක් හරි තරහ වෙලා, ඊවල වල දෙමාපියෝ කිව්වත් අහන්න නැතුව ඕන තරම් ඉඳලා ඇති. විවිධ පුජ්‍යලයක තරහ වෙලා ඒ වගේ ඒවා මතක් කර කර ශෝකය තමයි වඩලා තියෙන්නේ. දැන් මේ ශෝකයට බුදුහාමුදුරුවෝ අමුතු දෙයක් මේ සතිපට්ඨානෙන් කරනවා. මේ සතිපට්ඨානෙ මේක කරන්න නම් ඔයගොල්ලෝ කාලයක් බුදුහාමුදුරුවෝ දීපු භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන්න ඕන. මේ ශෝකය කියන එකට බුදුහාමුදුරුවෝ දෙන විකල්පය තමයි සමතික්කමාය. ඉක්මෝනවා කියන එකයි මේකෙන් කරන්නේ. ශෝකය නැති කරන්නේ නැහැ. දැන් භාවනා කරගෙන යන පින්වතුන්ට තේරෙනවා ඇති ඉස්සරත් අපි ශෝක වුණා විවිධ පොඩි දේවල් වලට. ඒවා මූණේ අත ගහගෙන කල්පනා කර කර ඉන්න. ඕක තමයි ශෝක කරනවා කියන්නේ. ඒක විදිහක එහෙම එකක්. කතා නොකර ඉන්නවා. ඕක තමයි ශෝක කරනවා කියන්නේ. දැන් ওই වගේ විවිධ පැතිවල අපේ මනස කනස්සල්ලෙන් අනිත් සමාජීය ස්වරූපයක් නැතුව නෑදෑ හිත මිත්‍රයෙක් ගනුදෙනුවක් නැතුව තනි වෙලා කරන මනෝමය රංගපෑම තමයි ශෝකය. දැන් එවැනි අදහසක් එවැනි දෙයක් එනකොට ඔය ඉන්ද්‍රිය ධර්ම වගේ ඒවා දියුණු තත්යකට යන්තමින් හෝ ගත්තනම් මේ සතිය කියන එක මේ සතිය ඉන්ද්‍රියක් කිව්වනේ මම. සතිය ඉන්ද්‍රියක් බවට හැරුණම මේ සතියට ශක්තියක් තියෙනවා අර ශෝකයේ අභිභවා යන්නේ. ශෝක අරමුණ හඳුනා ගැනීම සහ එම ශෝකය දැනෙනකොට ඒක ඉක්මවනවා. කොහොමද ඉක්මවන්නේ? භාවනාවෙන් ඉක්මවනවා. මේක ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ කාලයක් බහුලීගත කරා නම් භාවනාවක් මෙන්න මේ වගේ තැනක් ආවොත් අනාගතයේ හරි මේ ධර්මයේ තේරුම් ගන්න නැත්නම් වර්තමානයේත් අත්දකින්න පුළුවන් හුඟක් භාවනා කරපු අයට මේ බහුලීගත කරගත්තා මේ භාවනාවක් ඉන්ද්‍රිය මට්ටමට වගේ දැන් හිටි ගමන් අපිට නිකන් ඉන්නවා සාමාන්‍ය ජීවිතය ගත කරනවා මේ ගත කරනකොට ශනිකව අපිට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දැනීමක් හෝ කය ගැන අවධානයෙන් හිටියේ සතිපට්ඨානයේ. ඒ කියන්නේ කායනුපස්සනාවේ අරමුණක් නිකන් දැනෙනවා. මෙන්න මේක වෙන්නේ කොහොමද කියලා බලන්න. වෙන අය ඉන්නවනම් වෙන්නේ ඔන්න ඔය සතිය විසින් අර ශෝකයක් ආපු තැනක ශෝකයේ ඉක්මවන්න කරපු සටනක ප්‍රතිඵලය. ඒ සටන වෙන්නේ අපි දැනුවත් වෙලා නෙමෙයි. අපි කරන දෙයක් නෙමෙයි. ඒ සටන අර දියුණු වෙච්ච ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි අපේ මනෝමය පැත්තෙන් කරන සටන. ඒකේ ප්‍රතිඵලයේ විදිහට ඔයගොල්ලෝ දකින්නේ මොකද්ද? ඔයගොල්ලන්ට එනවා භාවනාවකට හිටි ගමන් අපි හැරෙනවා. ඒ හැරුණේ මොකද? නිකන් හැරුණා නෙවෙයි. ඒක ඇතුලේදී අපිට ශෝකමය දෙයකට ශෝකය වඩාගෙන යෑමක් ඒ මුලින් වෙලා තියෙනවා. මේක දැක්කේ සතිය ඒ ශෝකයේ එළවලා දාපු එක තමයි සමතික්කමාය කියන එකේ තේරුම. තේරුණානේ? ශෝකයේ එළවලා දාන්න පුළුවන් සතියට සතිපට්ඨානෙ දිනු කරගත්තා. එතකොට මේක ප්‍රබලම වෙලා හැම මොහොතෙම එන ශෝක මොහොතක් ආගු හැටියෙම එළවන්න පුළුවන් කියන රහතන් වහන්සේ. ඒ හැකියාව නෙමෙයි අපිට තියෙන්නේ. භාවනාවක් යමක් ටිකක් දුරට කරා නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය ශෝකයක් එළවලා මේ සතිය ප්‍රකට වෙලා භාවනාවකට හැරෙනවා. එතකොට ඕනනම් ශෝක වෙලාවකදී අනිත් පැත්ත ඔයගොල්ලන්ට උත්සාහයෙන් ගන්න පුළුවන්. ශෝකයක් කියලා තමන් හඳුනාගත්තොත් මේ වගේ කම්මැලි වෙලා ඒක මුළු ගැන්විලා ඉන්න එක
නැත්නම් හිතට අසහනයක් එන එක එවැනි අවස්ථාවක ඔයගොල්ලෝ උත්සාහයෙන් භාවනාවට ගියත් ඒ ශෝකය හක් වෙනවා. තේරුණා නේද? ඒ හැකියාව ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, වොජ්ජංග ධර්ම දිනු වෙලා තියෙන කෙනෙක් නම් ඒ හැකියාව ඔයගොල්ලෝ ගන්න නැහැ. નિરાයාසයෙන් අභ්‍යන්තර මනසෙන් මේක කරලා දෙනවා. පරිදේවය කියන්නේ ශෝකයේ ඉක්මවලා ගිහිලා හැඬීම, වැළපීම වගේ දේවල්. දැන් මේවැ කායික විකෘති පේනවා. ශෝකයේ සමහර විට කායික විකෘති පේන්නේ නැතුව මනසෙන් දුක් විඳීමක් විතරක් වෙනවා. මනසෙන් තැවෙනවා. එතකොට හඬන එක පරිදේවය. එහෙම නැත්නම් පෙලක් ලක්ෂණ අනුව, පුජ්‍යලයා අනුව මේව වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ සමහර විට ශෝක වෙනකොට කෙනෙක් ඇවිදිනවා. ඒක කායික විකෘතියක්. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ඇති. ශෝක වුණා ඇවිදින අය ඉන්නවා. ශෝක වෙලාම කෑ ගහන අය ඉන්නවා. මේ ඔක්කොම පරිදේව. මේ කායික විකෘති ඇති කිරීම කියන එකයි පරිදේවය. දැන් මේ දේවල් අර ඔක්කොම සමතික්කමාය ඉක්මවන්න පුළුවන්ලු මේ සතිපට්ඨානෙ වැඩුවොත්. ඕක ලොකු ආනිසංශයක්. මේවා ලැබෙන්නේ සම්මාදිට්ඨිය ලැබුණත් ලැබෙන්න ඉස්සරහට ලැබෙනවා. තේරෙනව නේද? ඒකේ ප්‍රතිඵල ටික ටික දකින්න හම්බ වෙනවා. තමන්ගේ ජීවිතේට එහෙම සහනයක් ගේනවා. එතකොට ওই වගේ තත්ත්වයක් තියෙනවා ශෝක පරිදේවේ ඉක්මවන්න පුළුවන්. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය. මෙන්න මෙතන දැන් දුක්ඛ දෝමනස්සාන සමතික්කමාය කියලා නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේක දුක්ඛ කියන්නේ අපේ ශාරීරික දුක. ඒ කියන්නේ කයට දැනෙන දුක. දැන් භාවනා කරන්නේ සාමාන්‍ය බණහඬ වාඩි වුණත් මේ වාඩි වෙලා ඉන්නකොට කාලය වැඩි වෙන්න ශරීරයෙන් අපහසුතාවයක් දැනෙනවා. ඒක දුක. ඒ වගේම ශරීරයට උෂ්ණ සීතල අධික ලෙස දැනෙනකොටත් අපහසුතාවයක් දැනෙනවා. ඒකත් දුක. ඒ වගේම ශරීරයේ සීරීම්, තුවාල වීම වගේ දේවල් දුකක් හැදෙනවා. මොන හරි ශරීරයේ උල්ලැනීම්, කැපීම, කෙටීම වගේ දේවල් දුකක් ඇති වෙනවා. මේක සමතික්කමාය කරන්න බෑ බුදුහාමුදුරන්ටවත්. හොඳට මතක තියාගන්න. දැන් අපි නම් හදන්නේ අපිට දැන් රෝගයක් හැදිලා දැන් දනිස් අමාරුව හැදුනා, දනිස් රිදෙනවා. හදන්නේ දැන් බුදුහාමුදුරුවන්ගෙන් හරි මේ දනිස් අමාරුව නැති කරන්න. මේ වේදනාව අඩු කරන්න. දනිස් අමාරුව කියන එක හැදුනොත් ඒක බුදුහාමුදුරන්ට හැදුනත් ඒ විදිහමයි. රහතන් වහන්සේටත් ඒ විදිහමයි. ඒ වේදනාවමයි. ශෝකය වගේ එකක් නෙමෙයි. නමුත් රහතන් වහන්සේට බුදුහාමුදුරන්ට පුළුවන් ඒ ශාරීරිකව ලැබෙන වේදනාව අත්ංගමාය කරන්න. ඒක එහෙම කරන්න පුළුවන් උනේ කොහොමද? මේ සතිපට්ඨානෙ වඩපු හින්දා. අත්ංගමාය කියන්නේ තමාගේ එකක් නෙවෙයි කරන්නේ. එතකොට අපිට මේ අමාරුව කායික රිදීම් වැඩි වෙලා තියෙන්නේ මොකටද? මොකක් වෙලාද? ඒ කයේ කොටස මගේ හින්දා. දැන් මගේ කකුල රිදෙනවා. මෙන්න මේ මගේ කියන සංකල්පය හක් කරන එකයි අත්ංගමාය. හැබැයි මේක කරන්න නිකම් බෑ. සමත භාවනාවකින් මේක සාහන දුරට කර හැකි. ඒක කරෙන්නකොට අපි කරන භාවනාවෙන් නම් අර ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල දියුණු වෙන්න ඕනේ. මම නැති කරන එක තමයි ප්‍රඥාව කියන්නේ. තේරුණා නේද? දැන් එහෙම වුණාම තමයි ඔයගොල්ලන්ට ටික ටික ඔක එනකොට තමයි ඉස්සර ඉඳගෙන ඉන්න බෑ, රිදෙනවා. භාවනා කරන්නත් ඉඳගෙන ඉන්න බෑ. බණ අහන්නත් ඉඳගෙන ඉන්න බෑ. ටිකක් වෙලා යනකොට හුඟක් රිදෙනවා. නමුත් කාලයක් යනකොට මොකද වෙන්නේ? රිදෙනවා. ඒ රිදිල්ල එහෙමම තියෙනවා. ඒ රිදිල්ල තමන්ගේ කියලා ගන්නෑ. ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. ඒ රිදුම අඩු වෙලා නැහැ. තේරුණා නේද? අපිට එතකොට සීමිත ප්‍රමාණයක් ඕක කර හැකි. අසීමිතව එනකොට අපිට කරන්න බෑ. අපි එකෙන් පීඩාවටපත් වෙලා අපි මානසිකව මහා පෙරලියකටපත් වෙනවා. රහතන් වහන්සේට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අර දුක එහෙමම තියෙනවා. කායික දුක අත්ංගමාය කරන්න පුළුවන් හින්දා ඒ දුක ඉවසගෙන ඉන්න පුළුවන්. අපිට ඉවසගෙන ඉන්න බෑ. අපි තව එක්කෙනෙකුට දොස් කියනවා හෝ වෙන හේතු හොයලා මෙතන මහා සංසාරයක් අලුතෙන් හදනවා අපි. ඔන්නේ ස්වરૂපයකටපත් වෙනවා. එතකොට දුකට
අත්ංග මාය කිරීමක් නැත්නම් තමන්ගේ නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් මානසික ශක්තියක් මේ විපස්සනා භාවනාව වැඩිීමේ නැත්නම් සතිපට්ඨානෙ වැඩිීමේ කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දෝමනස්සය කියන්නේ හිතට ඇති වෙන දුක. දැන් හිතට ඇති වෙන දුක කියන්නේ මේවා ශනිකයි. දැන් කායට දැනෙන දුකත් එක මොහොතක ඇති වෙන්නේ. මේ පංචස්කන්ධයත් එක්කමයි පංචස්කන්ධය ඇති වෙනකොට දුක ඇති වෙන්නේ. ඒ පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. ආයෙත් එතකොට ඒ වගේම පංචස්කන්ධයක් හැදිලා ඒ දුක අකණ්ඩව ගලා යනවා කියලා අපිට පේනවා. එතකොට අකණ්ඩව ගලා යන්නේ ශනිකව ටික ටික හැදෙන පංචස්කන්ධය හරහා ඒ දුක ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට රඳව ගන්න අර වායාම සති සමාධි කියන වඩන ධර්ම තුනයි. දෝමනස්සය කියන්නේ ශනිකව අපිට මොනවා හරි ඇහුණා කියන්නකො. දැන් ඔයගොල්ලන්ට පණිවිඩයක් හම්බ වෙනවා. තමන්ගේම ඥාති හිතවතෙක් මරුණා කියලා දුරකථන ඇමතුමක් එනවා. මේ ඇමතුම ආපු හැටියෙම අපිට මනසට ඇති වෙන පීඩාව තමයි දෝමනස්සය. හැබැයි ඒ පීඩාව ඒ ඇමතුම එන මොහොතේ විතරයි තියෙන්නේ. දෝමනස්සය වැඩි කල තියෙන එකක් නෙවෙයි. හැබැයි ඒ ඇමතුම ආවට පස්සේ ඔයගොල්ලන්ට ඥාතිවරයාගේ ಗುಣ මතක් වෙවි නොඑක් විදිහේ මානසික පීඩාවකටපත් වෙන්න පුළුවන්. ඒ පීඩාව දෝමනස්සය නෙමෙයි ශෝකය. එතකොට ශෝකය එක දිගට වඩන්න පුළුවන්. දෝමනස්සය ක්ෂණිකව සිදුවෙන දෙයක්. එතකොට අපිට දෝමනස්සය කියන එක ක්ෂණිකව එනවා. ඒක අත්ංග මගේ එකක් නෙමෙයි කියලා අහක් කරන්න පුළුවන්. අහක් කරේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒ ආපු අතීතයේ ආපු දෝමනස්සය වර්තමානයේ ශෝකයක් බවට ලේසියට මේ නීවරණ වලට හැරෙයි. දැන් ඔයගොල්ලන්ට බලන්න ඉස්සර සිදුවීමක් දැන් මතක් වුණොත් දුක්ඛදායක එකක් මොකද වෙන්නේ? දැනුත් දුකයි. මොකද එහෙම දුක වෙන්නේ? දැන් ඒක සිදු වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ හිතවත්ම ඥාතිවරයෙක් දූ දරුවෝ වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන් මරණය. ඒගොල්ලන්ගේ මරණය මතක් වෙනවා. දැන් මතක් වෙන එක එතකොට මතක් වෙන මොහොතක් තියද ඒක දෝමනස්සය ගේන දෙයක්. නමුත් මතක් වුණා දිගට අරගෙන යන්නේ කවුද? ශෝකයයි. තේරුණා නේද? ශෝකය වඩන දෙයක්. දෝමනස්සයේ වැඩෙන්නේ නැහැ. මේ මොහොතේ ඉවර වෙනවා, නිරුද්ධ වෙනවා. දැන් ඔය නිරුද්ධ වුණා දෝමනස්සයේ බුදුහාමුදුරු පෙන්වනවා මේ සතිපට්ඨානිය වඩනකොට මේ දෝමනස්සය අත්ංගමාය කරා. මේක තමන්ගේ එකක් කියලා ගත්තොත් තමයි ශෝකයට අවස්ථාවක් එන්නේ. ඒක අහක් කරපු හැටිය එතනින් අහක් වෙලාම යනවා. ශෝකේ වඩන්න ඉතුරුවක් සිදු වෙන්නේ නැහැ. ඉතින් එවැනි දෝමනස්සයකත් අත්ංගමාය වෙනවලු මේ භාවනා කරනකොට. ඒ වගේම ඊගාවට එන්නේ ඥායස් අධිගමාය. පස්වෙනි ආනිසංසය. මේ කියන්නේ සම්මා දිට්ඨියේ ඉඳලා ඉස්සරහට යන ස්වરૂපය. සම්මා දිට්ඨියේ ඉඳලා ඉස්සරහට යනවා කියන්නේ ඥානය කියලා බුදුහාමුදුරුවෝ මෙතන දෙන්නේ ලෞකික ඥාන නෙවෙයි ලෝකෝත්තර ඥාන. ඒතර සම්මා දිට්ඨිය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය තමයි මේ ලැබෙන්නේ මුලින්ම සතිපට්ඨානෙ වඩනකොට. දැන් සෝවාන් ආදී පුජ්‍යලයේ බිහි වෙන්නේ එහෙමයි. දැන් සෝවාන් වෙච්ච කෙනාට තවදුරටත් මොකද්ද කරන්න ඕනේ? සකදාගාමී වෙන්නක් කරන්නේ මේ සතිපට්ඨානයමයි. මේ භාවනාවමයි. වෙන ඒවා හොයා කරන්න යන්න එපා. අපේ නොදැනුවත්කමට සමහර අය කියා දෙන්න පුළුවන් අනේ දැන් ඔය මේ විදිහට වුණාම පස්සේ මේ භාවනාව මෙහෙම කරන්න ඕනේ. ඔයගොල්ලෝ කරන්න ඕනේ දැන් සෝවාන් වුණා නම් කවුරු හරි එයා කරන්න භාවනාව වෙන්නේ එක. සකදාගාමී වෙච්ච කෙනා කරන්න ඕනේ භාවනාව තව එකක්. අනාගාමී වෙච්ච කෙනා රහත් වෙන්න කරන්න ඕනේ භාවනාව තව එකක්. මේවා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ අදහස්. කරන්න තියෙන්නේ ඒ කායන මාර්ගයමයි. ඔයගොල්ලන්ට නම් කියා දීපු විදිහට යම් කිසි දවසක සම්මාදිට්ඨියක් ලැබෙනවද? ඒ ලැබෙන්නේත් ඔය මලමිනිය වගේ කය ගැන අවධානයෙන් ඉන්න එකෙන්මයි. එහෙම සම්මාදිට්ඨිය ලාභියෙක් ඊගාට සකදාගාමි වෙනවද? ඒ වෙන්නේත් ඒ ඉන්න එකෙන්මයි. සකදාගාමි වෙච්ච කෙනෙක් ඉන්නවද? එයා අනාගාමි වෙන්නේත් ඒකෙන්මයි. අනාගාමි වෙච්ච කෙනා රහත් වෙන්නේත් ඒකෙන්මයි. තේරුණා නේද? එතකොට දැන් මෙහෙම පිරිස් වලට භාවනා ක්‍රම වෙනස් කරන්න ඕනේ කියන එක මේ සතිපට්ඨාන සූත්‍රය තුල නැහැ.
වෙන භාවනා ක්‍රමවල වෙන වෙන තැන්වල සමහර විට මේවා ගුරුකුලවල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ ගුරුකුලවල එහෙම කරන්නේ ඊට වැඩිය පරිණත ගුරුකුලයක් නම් ඒගොල්ලෝ හොඳට ඒ ශිෂ්‍යයා අධ්‍යයනයක් කරලයි. එතකොට එවැනි පරිණත ගුරුකුලයක ලියවෙච්ච පොතක් ඔයගොල්ලෝ ඒ ගුරුකුලයේ කිසිම ප්‍රබල ගුරුවරයෙක් ළඟට නැතුව මේ ඒක කියෝලා භාවනා කරන්න යන්න එපා. ඒව වෙනස්කම් කරන්න යන්න එපා. ඒකෙන් හානියකට එන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට දැන් ඉගෙන ගන්න තියෙන්නේ නම් මේ ආනිසංස 7ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලැබෙන්නේ මේ සතිපට්ඨානෙ වැඩිීමේ. එතකොට ඔය කියන ලෞකිකත්වයේ ඉක්මවපු ලෝකෝත්තර මට්ටමේ තියෙන ආනිසංසය ගැන නම් ගැටලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආනිසංසය ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න බෑ අපිට. මොකද මේ අපේ ඉන්ද්‍රියන් වලට අහු වෙන ස්වરૂපයන් නෙවෙයි. ඒක නිසා නමුත් අර මුලින් කිව්ව ආනිසංස පහ ඒ කියන්නේ සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කියන මේ ගුණ තමන් කරන භාවනාවට සරිලන විදිහට යම්කිසි ප්‍රමාණයක දියුණුවක් තියෙනවා. ඒ දියුණුව හින්දායි භාවනාව ප්‍රිය වෙන්නේ. භාවනා කරන කෙනාට සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන දැනුවත් වෙන්න, දැනුවත් වෙලා ඉස්සරහට ගෙනියන්න වෙනවා. දැන් අද දවසේ මේ දේශනා මාලාව අවසන් කරනවා. මේ පින්වතුන්ට ඉතින් මතක් කරලා දෙන්න වෙනව නැවත. අපි මේ පැහැදිලි කරලා දුන්නේ මුල ඉඳලම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන විදිහ. එතකොට මේ වඩන විදිහේදී බුදුහාමුදුරුවෝ හැම දේශනාවකම තියෙන සීල සමාධි ප්‍රඥා දියුණු වෙන්න. එතකොට සීල ශික්ෂාවක ඉන්නේ නැතුව ඔයගොල්ලන්ට සමාධියක් දියුණු කරන්න බෑ. දැන් Taman ගෘහස්තෝ ඉන්නවා නම් පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් හැමදාම ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන ගමන් තමයි ඔයගොල්ලෝ උත්සාහ ගන්නේ ගෙවල් දොරවල් වල තියෙන වැඩ කටයුතු වලට නිදහස ලැබෙන පරිදි ඒ විනාඩි කිහිපයක් වෙන් කරගෙන දිනයකට අර ආස්වාස පාස්වාස වාතය ගැන නැත්නම් හුස්ම ගැන අවධානයෙන් ඉන්න එක. මෙන්න මේ අවධානයෙන් ඉඳීම තුලයි මේ කියන මේ දේශනා මාලාවෙම ඉදිරියට පැහැදිලි කරපු සියලුම ධර්ම කාරණා වලට යන්න පුළුවන්. නැතුව මේ ධර්ම කාරණා ඉගෙන ගත්තා එකෙන් යන්න බෑ. දැන් අපි යන්න ඕනේ ශික්ෂාවෙන්, භාවනා පුහුණුවකින්. පුහුණුවකින් යනකොට යම්කිසි විදිහක ගැටලු සහගත තැන් අපිට එනවා නම් විතරක් අර ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. නැතුව ධර්මයේ ඉගෙන ගැනීම මෙතන ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට පිළිපදින්න පුළුවන් නම්. දැන් බුදුහාමුදුරේ කාලේ ඉගෙන ගත්ත කෙනෙක් නැහැ. දැන් ඒ කාලේ ත්‍රිපිටකය ඉගෙන ගත්ත කෙනෙක් නැහැ. අභිධර්මයේ ඉගෙන ගත්ත කෙනෙක් නැහැ. බුදුහාමුදුරෝ දෙන උපදේශ ඒ වෙලෙම පිළිපදිනවා. නැත්නම් රහතන් වහන්සේලා වෙනත් හාමුදුරෝ දෙන උපදේශ පිළිපදිනවා. වර්තමානයේ අපිට ඒක කරන්න බෑ. මොකද අපේ දැනුම වැඩි නිසාවෙන් ඒ උපදේශක් විදිහට පිළිගන්න අපිට බෑ. කවුරු උපදේශයක් දුන්නත්. ඒ උපදේශයේ විතක්ක ਵਿਚාර වලට ලක් කරන්න විශ්ලේෂණයකට ලක් කරන්න අපි යනවා. ඒකට යන්නේ අපේ මේ වර්තමානයේ නවීන දැනුමක් උඩ. ওই දැනුම උඩ කවුරු හරි ඒ දැනුම පැත්තකින් තියලා ඒ දෙන උපදේශ, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයෙන් දීපු උපදේශ ඒ විදිහටම පිළිපැද්දොත් අදත් මේ ධර්ම මාර්ගයේ හැමමයි. ඒකට අපිට පිළිපදින්න බැරි මොකද්ද හේතුව? අපේ දැනුමයි. ඒ දැනුම උඩ අපි එක එක සූත්‍ර එක එක කෙනාගේ අහගත්තේ මනස්ගත ගොඩාක් ඔළුවේ තියාගෙන ඒක එක්ක සංසන්දනය කරනවා මේ සියලුම ධර්ම සූත්‍ර. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපිට තව තවත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ සැක වෙනවා, සැකසහිත වෙනවා, අවුල් සහගත වෙනවා. දැන් ඒක ඔයගොල්ලන්ට විසඳ ගන්න තියෙන්නේ එහෙම තව තවත් සැක කරමින් වෙන දේවල් ඉගෙන ගන්න යාම නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යයේ තියෙන මූලික න්‍යාය වන මූලික ස්වરૂපය වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න, නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩන්න, එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානිය වඩන්න. මෙන්න මේ වගේ භාවනා ක්‍රමයක් එක්ක ඉදිරියට යනකොට මේ ගැටලු අහක් වෙලා යනවා. නැතුව යමෙක් කියන්න පුළුවන් සමාජයේ භාවනාව වැඩක් නැහැ, වෙන දෙයක් තමයි ධර්මයේ දැනගන්න වැඩක් වෙන්නේ. සමහර විට කියන්න පුළුවන් කෙනෙක් අභිධර්මය ඉගෙන ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේවා අනික් දේවල් වැඩක් නැහැ.
මේවා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුකූල වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ බුදුහාමුදුරුව දැන හොයාගත්ත චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥාවලින්. තව කෙනෙක් ලංකාවේ හෝ වෙනත් රටක හෝ ඔයගොල්ලන්ගේ සමාජයෙන් කියනවා නම් මෙන්න මේ ක්‍රමයටයි චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ කියලා යාගේ එකක්. ඒ චතුරාර්ය සත්‍යයේ බුදුහාමුදුරු දේශනා කරපු චතුරාර්ය සත්‍යයක් නෙමෙයි. පැහැදිලිව ඒ පුජ්‍යලයා හෝ ඒ කල්ලිය කියන චතුරාර්ය සත්‍යය. එතකොට මේකට අහුවීම තමයි අපි සමාජයේ හුඟක් වෙලාවට සිදු වෙන්නේ. එතකොට කල්ලිවාදයකින් හෝ පුජ්‍යලවාදයකින් හදපු චතුරාර්ය සත්‍යය ලැබෙන ක්‍රමයක වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරපු චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ සතර සතිපට්ඨානෙ වැඩිවීමෙන්. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිවීමෙන්. සීල සමාධි ප්‍රඥා වැඩිවීමෙන්. එතකොට මීට වෙනස් අදහස් දෙන ඕන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ අදහස් දෙන අය කියන චතුරාර්ය සත්‍යයක් තියෙද්ද ඒක ඒගොල්ලන්ගේ සත්‍යයක් මිසක් මේ සම්මා සම්බුදුරේ පෙන්නපු සොයාගත්ත සත්‍යයක් නෙමෙයි. මේක ගැනත් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වුනේ නැත්නම් ඒගොල්ලන්ට සාමාන්‍ය විදිහට සමාජයේ වෙනත් රැවටිලි වලට අහු වෙන්න වෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මේ දේශනා මාලාව මේ විදිහට සිදු කරා ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න අනාගතයේදී මේ සම්බන්ධව ඒ දායකයන් පිරිසක් ඉදිරිපත් වීගෙන තියෙනවා මේකේ සංයුක්ත තැටියක් හා පොත් ඉදිරිපත් කරන්න. හැබැයි මෑත කාලේදී නෙවෙයි. හැකි ඉක්මනින් ඒ දේ අත්කරලා මේ සමාජයේ බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා සෑහෙන ප්‍රමාණයකට. ඒ වගේම මේ පින්වතුන්ට යම්කිසි විදිහක මේ භාවනා සම්බන්ධව ගැටලු සහගත තැන් නැත්නම් ඒවත් නැවත නැවත ධර්මයේ සාකච්ඡා කිරීමෙන් හෝ සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවත ඉගෙන ගැනීමෙන් භාවනා කිරීමෙන් විසඳ ගන්න මහන්සි ගන්න ඕනේ. හැමදිනාටම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් එක ක්‍රමවේදයක් මේ දේශනා 12 තුලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ පැහැදිලි කිරීමත් තව තියෙන තැනක පැහැදිලි කිරීමත් එක්ක ගැටුම් ඇති කරගන්න නැතුව ඒ වගේම ප්‍රශ්න ඇති කරගන්න නැතුව වගකීමෙන් භාවනා දියුණු කර ගැනීම තම තමන්ගේ යුතුයකමක් වෙනවා. ඒ හැකියාව හැමදෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනා මාලාව අවසන් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං.